යුද්ධය නිසා අපිට අහිමි වෙලා ගියා ගොඩ මිනිස්සු මේ අපේ දැන් ආමික ගමුකෝ මේ නිර්භීතම පිරිමි. කවුරුහරි මේ පන්ති ඉන්නවනම් ආමිකේ තාත්තෙක් ඉදුවෙක් පුතෙක් තාත්තෙන් අහලා බලන්න. මේ තමන් එක්ක කැම්ප් එකේ බේස් කැම්ප් එකේ සින්දු කීකේ හිටපු යාළුවා ඔහම දුවගෙන යනකොට පිපිරෙනවා. ඔයාලා හිතන්නකෝ නිකන් ඔයාලත් එක්ක මේ පන්ති ඉඳන් එළියට යනකොට එකෙක් පිපිරලා යනවා කියලා ඩෝන් ගාලා. ඒ ගැන හිතේ තියෙන දුක සංගවාගෙන තමනුත් පිපිරෙයි කියලා දැන ඉස්සරහට දුවනවනේ. මාර මේ නිර්භීතකමන්නේ ළමයි. කවුරු හරි කියනවනම් මේ සල්ලි වලට කරන්න කියලා උඩ පුළුවන්. ගෙදර වෙලා හොයන් කොටන්. කුලී වැඩ කරනවා ඊට වඩා ළමයි. එහෙනම් මේ ආමේගේ අයට කවුරු හරි ගරහනවා නම් ඌ මාර නිවටේක්. මාර නිවටේක්. මෙහෙට ඇවිල්ලා මේ කසිප්පු පෙරනවනේ. උට සල්ලි වන්න ඕන නම් ආමේකේ උන්ට බයින්න එපා. මම කිව්වේ ඒකයි. ඒ නිර්භීතම පිරිමි. එතකොට අපිට අහිමි වෙලාගේ මොන පිරිමින්ගේ ඥානද? යුද්ධයෙන් අහිමි කළේ අපේ රටේ මොන පිරිමින්ගේ ඥානද? නිර්භීතම පිරිමින්ගේ ඥාන ටික.